අද අපි කතා කරන්නේ ඔයාලට පේනවා වගේම උපකාරක සේවා සම්බන්ධයෙන්. ඉතින් ඔයා දන්නවා මේ අද අපි කතා කරන්නේ ඔයාගේ පාඩමේ පළවෙනි පාඩමට අදාළ වෙළඳාම කියන කොටස අපි අවසන් කරා. එතකොට උපකාරක සේවාවල පළවෙනි කොටස විදිහට. ඒ කියන්නේ මේ පාඩම ඇතුලේ මේ කතා කරන්නේ අපි තුන්වෙනි වීඩියෝ එක විදිහට. එතකොට පළවෙනි පාඩමේ තුන්වෙනි වීඩියෝ එක. හරි. එතකොට අපි එදා කලින් වීඩියෝස් දෙකේදී උපකාරක සේවා කියන දේ සම්බන්ධයෙන් පොඩි අවබෝධයක් ලබා ගත්තා. මොකද්ද උපකාරක සේවාවක් කියලා කියන්නේ? ඔයාලට මතක් කරගන්න දැන් ඔයා දන්න උපකාරක සේවාවක් කියන්නේ මොකක්ද කියලා. අන්න හරි සහාය සේවාවක් නේද? හරි. ඒතර උපකාරක සේවාවක් කියලා කියන්නේ ආදරණීය ජීවිතය දන්න ව්‍යාපාරයක් කියලා කියන්නේ මොකද්ද? ව්‍යාපාරයක් කියලා කියන්නේ මිනිස් අවශ්‍යතා සහ වමනා සපුරාලීම සඳහා භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කර සපයන ඒවාට. අපි කියනවා දැන් බෙදාහරිනවට අපි කියනවා ව්‍යාපාරයක් කියලා. එතකොට ව්‍යාපාරයේ ප්‍රධානම නැත්නම් වටිනාම කටයුතු මොකද්ද? වෙළඳාම කියන කොටස. එතකොට වෙළඳාමක් කියලා කියන්නේ භාණ්ඩ හා සේවා මිලදී ගැනීම හා විකිණීම අපි කියන වෙළඳාම කියලා. හරි නේද? මෙන්න වෙළඳාමට නැත්නම් ව්‍යාපාරය හරියට කරගෙන යන්න, සාර්ථක කරගෙන යන්න, කාර්යක්ෂමව කරගෙන යන්න යාලට අවශ්‍ය වෙන විවිධ වූ සේවාවන් ටිකක්. ඒ සේවාවන්ට අපි කියනවා උපකාරක සේවා එහෙම නැත්නම් සහාය සේවාවන් කියලා. එතකොට අපි කොහොමද වෙළඳාම සහ උපකාරක සේවා අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් තියෙනවා කියලා අපි කලින් වීඩියෝස් වලදී කතා කරා. එතකොට ඔයා මොකද කරන්න ඕනේ? මේ දේවල් දන්නේ නැත්නම් කලින් වීඩියෝස් දෙකක් තියෙනවා. ඒ දෙක ඉක්මනටම බලලා මේ වීඩියෝ එක බලන්න. ඒ වගේම ඊළඟට අපි ඉස්සරහට දාන වීඩියෝස් අමතක කරගන්න නැතුව අනිවාර්යයෙන්ම බලන්න. අනිවාර්යයෙන්ම දැන්ම subscribe කරලා bell icon එක ටික් කරලා තියන්න. එතකොට අපි දාන වීඩියෝස් ඔයාලටම ගෙන්න ගන්න පුළුවන් වෙනවා. හරි. එහෙනම් අපි පාඩමට යමු. දැන් ඔයා දන්නවා උපකාරක සේවාවක් කියන්නේ මොකක්ද කියලා. එතකොට ආදරණීය දුවේපොතේ වෙන්නේ උපකාරක සේවා ගත්තම මෙන්න මේ බැංකු රක්ෂණ ප්‍රවාහන sannivedana කියන දේවල් තමයි මේ උපකාරක සේවා විදිහට අපි සලකන්නේ. එතකොට ව්‍යාපාරයකට බැංකු කියන සේවාව අවශ්‍ය වෙනවා. රක්ෂණය කියන සේවාව අවශ්‍ය වෙනවා. ප්‍රවාහනය කියන සේවාව අවශ්‍ය වෙනවා. sannivedana කියන සේවාව අවශ්‍ය වෙනවා. එතකොට මෙන්න මේ උපකාරක සේවා මේකට අපි කියන උපකාරක සේවා කියලා. හරිද? මෙන්න මේ උපකාරක සේවා සම්බන්ධයෙන් තමයි අපිට මේ පාඩමේ දිගටම ඉස්සරහට කතා කරන්න දෙන්නේ. එතකොට ඒ අතරින් අද අපි අවධානය යොමු කරන බැංකු කියන උපකාරක සේවාවට. හරි නේද? හරි. එහෙනම් අදරනේ දෙවිපොතේ බැංකු සේවාවන් ගත්තා බැංකු සේවාවන් කියලා කියන්නේ මොකක්ද? එතකොට ව්‍යාපාරිකයෙක්ට අවශ්‍ය බැංකු සේවාවන් සපයන එක තමයි මේ බැංකු සේවා කියලා අපි හඳුන්වන්නේ. හරි නේද? හරි. එතකොට ව්‍යාපාරිකයන්ට තම කටයුතු සාර්ථකව පවත්වාගෙන යාම සඳහා බැංකු විසින් ලබා දෙන සේවාවන්ට අපි කියනවා බැංකු සේවාවන් කියලා. මේ බැංකු සේවාවන් ගත්තම ආදරණීය දියවදේ අපිට බැංකු කියන දේ ගත්තම බැංකු කියන දේ ඇතුළේ අපිට කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි අපිට බැංකු කියන ශාස්ත්‍රයේ ඇතුළේ විශේෂිත බැංකු හඳුනා ගන්න පුළුවන්. බැංකු ඒ වගේම වාණිජ්‍ය කියලා බැංකු ජාතියකුත් අපිට හම්බ වෙනවා. විශේෂ බැංකු, වාණිජ්‍ය බැංකු. හරිද? ඒතර මීට අමතරව තියෙනවා මහා බැංකුව කියලා තියෙන ඔන්න ඔය වගේ විවිධ මූල්‍ය ආයතනික අපිට ගන්න පුළුවන් ඔන්න ඔය වගේ ගොඩක් දේවල් මේ බැංකු සේවාව ඇතුලේ අපිට හම්බ වෙනවා. එතකොට ආදරණීය දියවැදේ බැංකු ගත්තා. බැංකු වල දන්නවනේ මහජන බැංකුව තියෙනවා, BOC බැංකුව තියෙනවා, සම්පත් බැංකුව තියෙනවා, හැඩන් නැෂනල් බැංක් එක තියෙනවා, DFCC වගේ බැංකු ගොඩාක් තියෙනවා. මෙන්න මේ බැංකුව අපිට විශේෂිත බැංකු සහ වාණිජ්‍ය බැංකු කියලා වර්ග කරගන්න පුළුවන්. එතකොට ඔයාගේ වයසේදී මේ පාඩමේදී අපි කතා කරන්නේ මෙන්න මේ වාණිජ්‍ය බැංකුව කියන කොටස විතරයි. අපි විශේෂිත බැංකු ගැන කතා කරන්නේ නැහැ. පැහැදිලිද? එහෙනම් බැංකු සේවාව ගැන අපි කතා කරන්නේ මෙන්න මේ වාණිජ්‍ය බැංකු කියන එක ගැන විතරයි. හරි. එහෙනම් දැන් අපි අවධානය යොමු කරමු වාණිජ්‍ය බැංකුවක් කියන්නේ මොකක්ද කියලා. මොකද ආදින්නේ වාණිජ්‍ය බැංකුවක් කියලා කියන්නේ. වාණිජ්‍ය බැංකුවක් කියලා කියන්නේ ඉතිරි කිරීමේ ගිණුම්, ස්ථාවර තැන්පතු ගිණුම් සහ ජංගම ගිණුම් පවත්වාගෙන යමින් එමෙන්ම ව්‍යාපාරිකයන් අවශ්‍ය විවිධ සේවාවන් සපයන මූල්‍ය ආයතනයකට තමයි අපි කියන්නේ වාණිජ්‍ය බැංකුවක් කියලා. ආපහු බලමු මොකද්ද වාණිජ්‍ය බැංකුවක් කියලා කියන්නේ? ඉතිරි කිරීමේ ගිණුම්, ස්ථාවර තැන්පතු ගිණුම්, ජංගම ගිණුම් පවත්වාගෙන යමින් ව්‍යාපාරවලට අවශ්‍ය විවිධ සේවාවන් සපයන මූල්‍ය ආයතනවලට අපි කියනවා
වාණිජ බැංකුවක් කියලා. හරිද? මෙන්න මේ වාණිජ බැංකුව කියන දේවල් දුවේ පුතේ ශ්‍රී ලංකා මහ බැංකුව. අදන සෙන්ට්‍රල් බැංක්. ශ්‍රී ලංකා මහ බැංකුව. ඒකින් තමයි ලංකාවේ තියෙන සියලුම ආර්ථිකය හසුරවන්නේ. මෙන්න මේ මහ බැංකුව විසින් ලබා දෙන බලපත්‍රයක් යටතේ යාට දෙනවා ලියකියවිල්ලක් දෙනවා යාට. මෙන්න බලපත්‍රයක්. අන්නේ බලපත්‍රයේ යටතේ ක්‍රියාත්මක වෙන නිසා මේ වාණිජ බැංකුව වලට අපි කියනවා බලපත්‍රලාභී වාණිජ බැංකුව කියලා. එතකොට ඔයා වාණිජ බැංකුව ගැන ලියනකොට ඔයාගෙන් අහුවොත් වාණිජ බැංකුව ගැන ඔයා මෙන්න මේ කරුණු ටික ලියන්න. වාණිජ බැංකුවක් කියන්නේ මොකද්ද? ඉතිරි කිරීමේ ගෙන ස්ථාර තැන්පත් ගෙන ජංගම ගෙනුම් කියන එක අනිවාර්යම නැහැ. මේ වාණිජ බැංකුව වල විතරයි මේ ජංගම ගෙනුම් කියන පහසුකම තියෙන්නේ. ජංගම ගෙනුම් පවත්වාගෙන යමින් ව්‍යාපාරිකයන්ට අවශ්‍ය විවිධ මූල්‍ය සේවාවන් සපයන මූල්‍ය ආයතන වලට අපි කියනවා වාණිජ බැංකුව කියලා. මෙන්න මේ වාණිජ බැංකුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලබා දෙන බලපත්‍රයක් යටතේ ක්‍රියාත්මක වෙන නිසා බලපත්‍රලාභී වාණිජ බැංකුව ලෙසද හඳුන්වනු ලබනවා. හරි නේද? හරි. ඔන්න කියන කරුණු දෙක ලියවෙන්න ඕන අනිවාර්යයෙන්ම. ඒතර ආදරණීය දේවපතේ මෙන්න මේ වාණිජ බැංකුව ගත්තම මේ වාණිජ බැංකුව සේවාවන් ගොඩාක් සපයනවා. ව්‍යාපාරිකයන්ට ඒ වගේම මහ ජනතාවට සේවාවන් ගොඩාක් සපයනවා. ඒ සේවාවන් ගොඩාක් අතරින් අපි කතා කරන්නේ සේවාවන් දෙකක් විතරයි. අපි කතා කරන්නේ සේවාවන් දෙකක් විතරයි. එකක් තමයි තැන්පතු ආශ්‍රිත සේවා. තැන්පතු ආශ්‍රිත සේවා. අනිත් එක විද්‍යුත් මුදල් ආශ්‍රිත සේවා. හරි නේද? වාණිජ බැංකුව වල ගොඩක් සේවාවන් තියෙනවා. ඒ අතරින් අපි අවධානය යොමු කරන්නේ තැන්පතු ආශ්‍රිත සේවා සහ විද්‍යුත් මුදල් ගැන විතරයි. හරි. එතකොට මෙන්න මේක ඔයා මයින්ඩ් මැප් එකක් විදියට ඔළුවට දාගෙන තියාගන්න ඕන. මේක මම ඉස්සරහ වීඩියෝස් වලදී නැවත මතක් කරනවා. හරි නේද? ඒ නිසා ඔයාලට මේ ආකෘතිය හොඳට මතක තියෙන්න ඕන. එතකොට තැන්පතු ආශ්‍රිත සේවා සහ විද්‍යුත් මුදල් ආශ්‍රිත සේවා තමයි අපි අවධානය යොමු කරන්නේ. එතකොට මේ කොටසේදී මේ වීඩියෝ එකේදී අපි එතනිමුත් අවධානය යොමු කරන්නේ මෙන්න මේ තැන්පතු ආශ්‍රිත සේවා වලට. හරි. එහෙනම් දෙවියන්පති දැන් අපි කතා කරමු තැන්පතු ආශ්‍රිත සේවා. එතකොට දැන් මම උපකාරක සේවා ගැන දන්නවා. මේ තමා තියෙන උපකාරක සේවා වර්ග 4 අපි මේ පාඩමේදී කතා කරන. ඊළඟට බැංකුව බැංකු වර්ග ගත්තම විශේෂ බැංකු වාණිජ බැංකු කියලා තියෙනවා. ඔයාට කතා කරන්න තියෙන වාණිජ බැංකු විතරයි. වාණිජ බැංකු වල ගොඩක් සේවාවන් තියෙනවා. ඒ අතරින් අපි කතා කරන තැන්පතු ආශ්‍රිත සේවා සහ විද්‍යුත් මුදල් ආශ්‍රිත සේවා විතරයි. ඒ දෙකෙමුත් මේ වීඩියෝ එකේදී අපි කතා කරන්නේ තැන්පතු ආශ්‍රිත සේවා ගැන. හරි නේද? හරි. එහෙනම් තැන්පතු ආශ්‍රිත සේවා කියන්නේ මොකක්ද? තැන්පතු ආශ්‍රිත සේවා කියලා කියන්නේ ආදරණීය දේවවිද්‍යාව දන්නවනේ. බැංකු ගිණුමක අපි ගිහලා මුදල් තැන්පත් කරනවා. මෙන්න මේකට තමයි අපි කියන්නේ තැන්පතු ආශ්‍රිත සේවා. එතකොට මේ මුදල් තැන්පත් කරනවා කියන දා අපි කතා කරන්නේ. හරිද? ඒ තැන්පතු ආශ්‍රිත සේවාවක් කියලා කියන්නේ ව්‍යාපාරිකයන්ගේ අතිරික්ත මුදලක් තියෙන විතර ව්‍යාපාරිකයෙක් වෙන්නත් පුළුවන්. සාමාන්‍ය පුද්ගලයෙක් වෙන්න පුළුවන්. ඔයාගේ ගෙදර අයටත් තියෙනවා නේද බැංක් accounts. හැබැයි ඒ හදන බැංක් accounts වල සමහර බැංකු ගිණුම් ජාතියක් තියෙන ඒව සාමාන්‍ය පුද්ගලයන් හදන්න බෑ. ඒ ව්‍යාපාරිකයන් විතරයි හදන්න පුළුවන්. අපි ඒක ගැන ඉස්සරහට කතා කරමු. දැන් අපි පොඩි ව්‍යාපාරිකයන් කියලා ගමු. ඒතකොට ව්‍යාපාරිකයන්ගේ අතිරික්ත අරමුදල් ව්‍යාපාරිකයන්ට තම අතිරික්ත අරමුදල් තැන්පත් කිරීමට මෙන්ම විවිධ ගනුදෙනු සිදු කිරීම සඳහා බැංකු විසින් විවිධ තැන්පත් ගිණුම් වර්ග හඳුන්වා දීලා තියෙනවා. එතකොට ව්‍යාපාරිකයන්ට තම ව්‍යාපාර කටයුතු සිද්ධ කරලා මෙයා ලාභයක් ලබා ගන්න මේ අතිරික්ත මුදල බැංකුවේ ගිහිල්ලා තැන්පත් කරන්න පුළුවන්. සහ මේ ගිණුම ආශ්‍රිතව මෙයාට විවිධ සේවාවන් කරගන්න හැකියාව තියෙනවා. මෙන්න මේකට වාණිජ බැංකුව විසින් තැන්පත් ගිණුම් වර්ග 3ක් හඳුන්වා දීලා තියෙනවා. තැන්පත් ගිණුම් වර්ග කීයද? 3ක් හඳුන්වා දීලා තියෙනවා. එහෙනම් අපි ඒ 3 මොනවද කියලා බලමු. පළවෙනි එක තමයි ඉතිරි කිරීමේ ගිණුම්. ඉතිරි කිරීමේ ගිණුම්. ඊළඟ ස්ථාර තැන්පතු. ස්ථාර තැන්පතු. අනිත් එක ජංගම ගිණුම්. ජංගම ගිණුම්. මෙන්න මේ ජංගම ගිණුම් ගැන තමයි මම කිව්වේ ව්‍යාපාරිකයන්ට විතරයි හදන්න පුළුවන් කියලා. හරි නේද? හරි.
එහෙනම් තැන්පතු ආශ්‍රය සේවා ගත්තම අපි අවධානය යොමු කරන්නේ මේ ඉතිරි කිරීමේ ගිණුම් ස්ථාවර තැන්පතු ගිණුම් සහ ජංගම ගිණුම් ගැන. ඒ අතරිමුත් මේ වීඩියෝ එකට අපි කතා කරනවා ඉතිරි කිරීමේ ගිණුම් සහ ස්ථාවර තැන්පතු ගිණුම් ගැන. එතන මේ ජංගම ගිණුම් ගැන අපි ඊළඟ වීඩියෝස් වලදී තමයි අපි කතා කරන්නේ. එහෙනම් අපි බලමු අතරින් දීප්තේ ඉතිරි කිරීමේ ගිණුමක් කියන්නේ මොකක්ද කියලා. එහෙනම් තැන්පතු ආශ්‍රය සේවා ගත්තම තැන්පතු ආශ්‍රය සේවා වල ලියන නිර්වචනය මතකයිනේ. නිර්වචනයම නෙමෙයි, ඒක සරල හැඳින්වීමක් වගේ එකක්. ඔයාගේ උත්තරයට පොඩි මොකක්ද ආරම්භයක් ලබා ගන්න තමයි අපි ඒක ලියන්නේ. ඒතර තැන්පතු ආශ්‍රය සේවා කියලා කියන්නේ ව්‍යාපාරිකයන්ගේ අතිරික්ත මුදල් තැන්පත් කිරීමට මෙන්ම ගනුදෙනු සිදු කිරීම සඳහා බැංකු විසින් විවිධ තැන්පතු ගිණුම් වර්ග හඳුන්වා දී ඇත. ඒවා ලෙස ඉතිරි කිරීමේ ගිණුම්, ස්ථාවර තැන්පතු ගිණුම්, ජංගම ගිණුම් ලෙස හඳුනා ගන්න පුළුවන්. අපි මේ ජංගම ගිණුම් එන්නේ මෙන්න මෙතන අපි ව්‍යාපාරිකයන් කියලා කියන නිසා. හරි නේද? එහෙනම් ඒක හරි ඔළුවට දාගත්තා. එහෙනම් අපි කතා කරමු ඉතිරි කිරීමේ ගිණුම් සහ ස්ථාවර තැන්පතු ගිණුම් ගැන. හා එහෙනම් මේක ඔළුවට දාගන්න. මේක ඔළුවට දාගන්න මම උන දැන් මකන්න යනවා. හා ඉතිරි කිරීමේ ගිණුමක් කියන්නේ මොකක්ද? එතකොට ආදරණීය දරුවෝ ඔයාලද මේ වීඩියෝ එක බලලා ඉවරලා අම්මගේ තාත්තගේ එතකොට ඔයාලට වැඩිමහල් සහෝදරයෝ ඉන්නවනේ අවුරුදු 16ට වැඩි වැඩිමහල් සහෝදරයෝ ඉන්නවනේ අන්න ගිහිල්ලා අහන්න ඕනේ යාළුවට ඉතිරි කිරීමේ ගිණුමක් තියෙනවා. ස්ථාවර තැන්පතුවක් තියෙනවා. තියෙනවා නම් ඒ තියෙන්නේ මොන බැංකුවේද? සහ ඒ බැංකුවේ ඒ ගිණුම හඳුන්වන නාම මොකක්ද? නම මොකක්ද? එතකොට එක එක බැංකුවල යාළුවගේ ස්ථාවර තැන්පතු ගිණුම්, එතකොට ඉතිරි කිරීමේ ගිණුම් හඳුන්වන නම් වෙනස්. එතකොට ඒවා ටිකක් හොයාගෙන ලියලා තියාගන්න. උදාහරණ විදිහට ඔයාලට පිළිතුර ලියනකොට ලියා ගන්න. එහෙනම් ඒ වැඩි ඔයා කරන්න ඕන. හරි. එහෙනම් අපි දැන් බලමු ඉතිරි කිරීමේ ගිණුමක් කියන්නේ මොකක්ද කියලා. ඉතිරි කිරීමේ. හරි. ඉතිරි කිරීමේ ගිණුමක් කියලා කියන්නේ ආදරණීය දරුවෝ ව්‍යාපාරිකයෙක්ට මෙන්ම ඕනෑම පුද්ගලයෙක්ට. හරිද? ව්‍යාපාරිකයෙක්ට මෙන්ම ඕනෑම පුද්ගලයෙක්ට ඉතිරි වචන දෙක අනිවාර්යෙන් තියාගන්න ඕන. ව්‍යාපාරිකයෙක්ට මෙන්ම ඕනෑම පුද්ගලයෙක්ට ඕනෑම වේලාවක මුදල් තැන්පත් කිරීමට මුදල් තැන්පත් කිරීමට ඕනෑම වේලාවක මුදල් තැන්පත් කිරීමට ඊළඟට ඕනෑම වෙලාවක මුදල් ආපසු ගැනීමට හැකියාව ඇති ගිණුම් විශේෂයකට තමයි කියන්නේ ඉතිරි කිරීමේ ගිණුමක් කියලා. එතකොට මේ හැකියාව කියන්නේ ඉතිරි කිරීමේ ගිණුම් වල විතරයි. ඕනෑම වෙලාවක මුදල් තැන්පත් කරන්නත් පුළුවන්. ඕනෑම වෙලාවක මුදල් ලබා ගන්නත් පුළුවන්. ඒ වගේම තමයි මේ ඉතිරි කරන මුදල් වලට යම් පොලි ප්‍රතිශතයකුත් හම්බ වෙනවා. ලොකු පොලියක් නෙමෙයි. පොඩි පොලි ප්‍රතිශතයකුත් හම්බ වෙනවා. හරිද? යම් පොලි ප්‍රතිශතයකුත් හම්බ වෙනවා. ඒ වගේම තමයි මේ ගිණුම් තනිව හෝ පුද්ගලයන් කිහිප දෙනෙක් එකතු වෙලා හදා ගන්න පුළුවන්. කියන ජොයින්ට් accounts කියලා. ඒතකොට සමහරවිට ඔයාලා ගෙදර ඔයාගේ අම්මටයි තාත්තටයි ජොයින්ට් account එකක් තියෙන්න පුළුවන්. අහලා බලන්න. එතකොට ඔයාගේ අයියට හරි අක්කට හරි ගිණුමක් තියනවා නම් අන්න ඒවා තනි ගිණුම්. ඒතකොට තනිව හෝ පුද්ගලයන් කිහිප දෙනෙක් එකතු වෙලා මේ account හදන්න පුළුවන්. හරි නේද? එහෙනම් හරි. මේ ඉතිරි කිරීමේ ගිණුම කියන්නේ මොකද්ද? ඕනෑම විට මුදල් තැන්පත් කිරීමේ හැකියාව ඇති එමෙන්ම ඕනෑම වේලාවක මුදල් ලබා ගැනීම ආපසු ලබා ගැනීමේ හැකියාව ඇති ගිණුම් විශේෂයකට අපි කියන ඉතිරි කිරීමේ ගිණුමක් කියලා. ඒ වගේම තමයි මේ ගිණුම් වලට යම් පොලි ප්‍රතිශතයක් හිමි වෙනවා. ඒ වගේම තමයි මේ ගිණුම් තනිය හෝ පුද්ගලයන් කිහිප දෙනෙක් එකතු වෙලා ආරම්භ කරන්නත් පුළුවන්. හරි නේද? එහෙනම් කරුණු හතරයි තියෙන කරුණු හතර ඔළුවට දාගත්තා. එතකොට ඔයා මොකද්ද කරන්න ඕන? අර විදිහට ගෙදර ඉන්න කට්ටියන් ඇහුවා, යාළුවන්ගෙන් අහගත්තා මොනවද තියෙන accounts කියලා ඔන්නා ලියාගත්තා බැංකුවයි ඒ බැංකුවේ මොන account එකද තියෙන්නේ කියලා. එතකොට මේ ඉතිරි කිරීමේ ගිණුම් ගත්තම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වෙනවා. තියෙන්න පුළුවන් 60ට වැඩි කට්ටියට කියන්නේ වෙනම ගිණුම් වර්ග තියෙන්න පුළුවන්. එතකොට ඉතිරි කිරීමේ ගිණුම එක එක නම් වලින් හදන්න. 18+ කියලා කියන 18ට වැඩි අයට තියෙනවා 18+ කියලා accounts. එතකොට ඒ වගේ
ඔයා මොකද්ද? බැංකුව මොකද්ද? මොන කණ්ඩායමටද? සහ ඒක නම මොකක්ද කියන එක ඔයා හොයලා ලියා ගන්න ඕන. හරි. එතකොට ආදරණීය දයෝපදේ ඊළඟට අපි කතා කරමු. දැන් මේ ඉදිරි කිරීමේ ගිණුමක්නේ. ඊළඟට අපි කතා කරමු ස්ථාවර තැන්පතුවක් කියන්නේ මොකක්ද කියලා. එතකොට ආදරණීය දයෝපදේ ස්ථාවර තැන්පතුවක් කියලා කියන්නේ මෙන්න මෙයාගේ මෙහෙම ලක්ෂණ තමයි තියෙන්නේ. නිශ්චිත කාලයක් තියෙනවා. නිශ්චිත කාලයක් තියෙනවා. ඊළඟට ස්ථාවර පොලි අනුපාතයක් තියෙනවා. හරිද? ඒ වගේම තමයි මෙයාට ස්ථාවර තැන්පතු සහතිකයක් හම්බ වෙනවා. සහතිකයක් හම්බ වෙනවා. හරි නේද? හරි. එහෙනම් මේ ස්ථාවර තැන්පතුවක් ගත්තම ස්ථාවර තැන්පතුවක් ෆික්ස්ඩ් ඩිපොසිට් එක. ෆික්ස්ඩ් ඩිපොසිට් එකක් ගත්තම මෙයාට නිශ්චිත කාලයක් දෙනවා. අවුරුද්දකට අවුරුදු දෙකකට අවුරුදු 10කට කීයකට හරි නිශ්චිත කාලයක් දෙනවා. ඒ නිශ්චිත කාලයට දාලා ස්ථාවර පොලියක් දෙනවා. දැන් මේ ඉදිරි කිරීමේ ගිණුමක නම් පොලිය වෙනස් වෙනවා. ස්ථාවර තැන්පතුවක ස්ථාවර පොලියක් තියෙනවා. හරි නේද? එහෙනම් ස්ථාවර තැන්පතු සහ ඉදිරි කිරීමේ ගිණුම අතර ඔන්න වෙනස හඳුනාගත්තා. ඉතිරි කිරීමේ ගිණුම් වලට පොලි ප්‍රතිශතයක් බැංකුව විසින් දෙනවා. හැබැයි මේ ස්ථාවර තැන්පතු වලට නිශ්චිත කාලයක් සහ ස්ථාවර පොලියක් තියෙනවා. ස්ථාවර පොලියක් තියෙනවා. මේ ඉතිරි කිරීමේ ගිණුම් වලට මුදල් ඕනෑම වෙලාවක තැන්පත් කරන්නත් පුළුවන් අපසු ගන්නත් පුළුවන්. හැබැයි ස්ථාවර තැන්පතු වලට එහෙම කරන්න බෑ. එයා තැන්පත් කරන මුදල ස්ථාවර කාලය නිශ්චිත කාලයක් තියාගෙන ඉන්නවා. ඒ අතරමැද යාට සල්ලි ගන්න බෑ. හරි නේද? හරි. එතකොට මෙයා ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරාම මෙයාට ස්ථාවර තැන්පතු සහතිකයක් ලබා දෙනවා. එතකොට ඉතිරි කිරීමේ ගිණුමක් ආරම්භ කරාම මෙයාට හම්බ වෙන්නේ පාස් පොතක්. මෙයාට හම්බ වෙනවා පාස් පොතක්. එතකොට දැන් නම් පාස් පොතක් කියන එක සමහර බැංකුවල දෙන්නේ නැහැ. ඔයාලා ඊමේල් එකට බැංක් ස්ටේට්මන්ට් එක එවන්න කටයුතු කරලා තියෙනවා. හැබැයි පාස්පෝර්ට් ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට පාස්පෝර්ට් අවශ්‍ය නැත්නම් ඔයාගේ ඊමේල් එකට රික්වෙස්ට් කරගන්නත් පුළුවන්. එතකොට ඉදිරි කිරීම ගිණුම් වලට පාස්පෝර්ට් හම්බ වෙනවා. ස්ථාවර තැන්පතු වලට ස්ථාවර තැන්පතු සහතිකයක් හම්බ වෙනවා. හරි නේද? හරි. එහෙනම් ඔන්න ඔය කරුණු දෙක ඔලේ තියාගන්න ඕන. අපි ඊළඟට කතා කරමු මෙයාලගේ ලක්ෂණ මොනවද සහ මෙයාලගේ තියෙන වෙනස්කම් මොනවද කියන එක. හරි නේද? හරි නේද? හරි. එතකොට ආදරණීය දයෝපතේ ඉතිරි කිරීමේ ගිණුම් වල ලක්ෂණ ගත්තොත් ඉතිරි කිරීමේ ගිණුම් වල ලක්ෂණ මේ ටිකම අපෝ ගන්න යන්න පුළුවන්. ඕනෑම වෙලාවක මුදල් තැන්පත් කරන්න පුළුවන්. ඕනෑම වෙලාවක මුදල් ආපසු ගන්න පුළුවන්. ඒ වගේම තමයි තනිව හෝ පොඩ්ඩලන් කිහිප දෙනෙක්ට ආරම්භ කරන්න පුළුවන්. ඊළඟට මොනවද අපි කතා කරේ? මේක හරිද? ඊළඟට ගත්තම ඔයාට ATM යන්ත්‍ර යන්ත්‍ර වලින් ගණනය කරන්න පුළුවන්. ඊළඟට හරපත් මගින් ගණනය කරන්න පුළුවන්. හරපත් මගින් ගෙවීම කරන්න පුළුවන්. ATM ඒ කියන්නේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර. ඔටෝමැටික් ටෙලර් මැෂින්. ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර මගින් ගණනය කරන්න පුළුවන්. ඒ වගේම තමයි බෙදෙන්දිව ඕනෑම වෙලාවක පහසුවෙන් මුදල් ගන්න පුළුවන්. ඊළඟට ස්ථාවර තැන්පතු ගිණුම් පැත්තට ගියාම මෙයාට නිශ්චිත කාලයක් තියෙනවා. ස්ථාවර පොලියක් හම්බ වෙනවා. හැබැයි මේ පොලිය තැන්පත් කරන මුදල සහ පොලිය අර වටිනාකමත් එක්ක වෙනස් වෙන්න පුළුවන්. ඊළඟට ගත්තම මෙන්න මේ ඉතිරි කිරීමේ ගිණුම් වල වගේ හදිසි අවස්ථාවක ආපසු මුදල් ගැනීමේ හැකියාවක් මේ ස්ථාවර තැන්පතු වල නැහැ. මේ කියන ටික ඔයා හොඳට මතක තියාගන්න. හැම කරුණක්ම මම ලිව්වේ නැතුණත් මේ කියන දේවල් ටික ඔයා හොඳට මතක තියාගන්න. හොඳට ඔයා වෙනම නෝට් එකක් හදාගන්න. එතකොට මම මෙතන ලක්ෂණ කියනවා වෙනස්කම් කියන හැමදේම කියනවා. හරිද? එතකොට මෙයා නිශ්චිත කාලයක් අර මුදල තියන්න ඕන. අවුරුද්දක් නම් ඔන්න ලක්ෂයක් තැන්පත් කරනවා 1 කල්පිරෙන දිනේ 12:30ක නම් ධාන්නේ. මේ 12:30 වෙනකම් මේ ලක්ෂය තියෙනවා. හැබැයි ඔයා 1 ආපහු ඉතිරි කිරීමේ ගිණුමක් හදනවා ලක්ෂයක් දාලා 1 හැබැයි 1 මෙතනින් 10000ක් ගන්න ඕන නම් ඔයාලට ගන්න පුළුවන්. හැබැයි එහෙම ස්ථාවර තැන්පතු ගිණුම් වල කරන්න බෑ. අර දාන මුදල නිශ්චිත කාලයක් තියෙන්න ඕන.
හැබැයි මෙයාගේ පොලිය ඔයාලට ගන්න පුළුවන් මාසෙකින් ගන්න පුළුවන් මාස 3කින් 3ට ගන්න පුළුවන් අර්ධ වාර්ෂිකව ගන්න පුළුවන් එහෙම නැත්නම් වාර්ෂිකව ගන්න පුළුවන්. ඒ පොලිය ඔයාලට ගන්න පුළුවන් හැබැයි මුදල ඔයාලට ගන්න බෑ. කාරණේ දෙන්න ඒක පැහැදිලිව මතක තියාගන්න ඕන. ඒතර මෙයාගේ ලක්ෂණ ටික මතකයිනේ. ඕනෑම වෙලාවක තැම්පත් කරන්න පුළුවන් පහසුවෙන් ගන්න පුළුවන් තනිව හෝ පුද්ගලයන් කිහිප දෙනෙක් මගින් ආරම්භ කරන්න පුළුවන් ATM යන්ත්‍ර මගින් ගනුදෙනු කරන්න පුළුවන් හරවත් මගින් ගෙවීම කරන්න පුළුවන්. හරි. ඊට ස්ථාවර තැන්පතු. ස්ථාවර තැන්පතු ගත්තම නිශ්චිත කාලයක් සඳහා පවත්වා ගන්න ස්ථාවර පොලියක් හිමි වෙනවා. තැන්පතු කාලය සහ මුදල අනුව පොලිය අනුපාතය වෙනස් වෙනවා. ඊළඟට සහතිකය ගත්තම එතකොට මේකෙදී අපි මේ කරුණු තුනම ගත්ත ලක්ෂණ විදිහට සහතිකය ගැන කතා කරනකොට අපිට සහතිකයක් හිමි වෙනවා. ඒ සහතිකයේ තැන්පත් කළ දිනය, මුදල, කල්පිරණ දවස, පොලිය අනුපාතය සියල්ලම ඇතුළත් වෙනවා. ඊට අමතරව ඉදිරි කිරීමේ කිරුම්වලට වඩා වැඩි පොලියක් ස්ථාවර තැන්පතුවලට හම්බ වෙනවා. ඒ වගේම මෙන්න මේ ස්ථාවර තැන්පතු සහතිකය ඇපේට තියලා මෙන්න මේ මුදලින් අපිට ණයක් ගන්න පුළුවන්. ඒතර අපි ලක්ෂය 50000ක් ණයක් විදියට ගන්නවා මෙන්න මේ ස්ථාවර තැන්පතු සහතිකය ඇපේට තියලා. ඔන්න ඔය කියන ලක්ෂණ අපිට මේ දෙන්නගේ වෙන වෙනම හඳුනා ගන්න පුළුවන් සහ වෙනස්කම් තියෙනවා. හරි. ඊළඟට අපි බලමු මේ දෙන්නම කොහොමද ආරම්භ කරන්නේ? කොහොමද account එකක් හදාගන්නේ කියලා. මේ දෙන්නටම ආදරණීය දෙවපතේ account එකක් හදන්න නම් ඔයාලට තියෙන්න ඕන මොකක්ද? ජාතික හැඳුනුම් පතක් තියෙන්න ඕන. ඒකට එකක් මේ දෙන්නටම ඔයාලට ID එක තියෙන්න ඕන. ID එක තියෙන්න ඕන. ඊළඟට ගත්තම අවශ්‍ය වෙන ලියකියවිලි වලට එන්නේ බැංකුව විසින් ඔයාලට ලබා දෙනවා ගිණුම් විවෘත කිරීමේ අයදුම් පතක් දෙනවා. account එක ඕපන් කරන්න ඔයාලට දෙන ඇප්ලිකේෂන් එකක් අයදුම් පතක් දෙනවා. ඒකට ඔයාලට ID එක තියෙනවා. ID එක දෙන්න ඕනේ බැංක් එකට. හරිද? ඊළඟට ගත්තම මුදල් තැන්පතු පත්‍රයක්. මුදල් තැන්පතු පත්‍රයක් ඔයාලට හිමි වෙනවා. ඒ කියන්නේ ඩිපොසිට් ස්ලිප් එකක්. සල්ලි දානකොට ස්ලිප් එකක් පුරවලා තමයි සල්ලි දාන්න ඕනේ. එතකොට ඒකේ ස්ලිප් එකේ කොළ දෙකක් තියෙනවා. උඩ කොළේ වගේ විස්තර ලියනවා. යටින් තියෙන කාබන් කොළයක්. ඒ කාබන් කොළේ වගේ උඩින් තියෙන විස්තර ටික යට කොළේ බැඳලා තියෙනවා. එතකොට ඒක ඔයාලට දෙන රෙෆරන්ස් එකක් විදියට මේ උඩ කොළේ බැංකුව තියාගන්නවා බැංකුවට රෙෆරන්ස් එකක් විදියට. ඒකත් ඔයාගේ අමතර දෙනකොට ඒක මතක තියාගන්න. එතකොට මුදල් තැන්පතු පත්‍රයක් ඔයාලට හිමි වෙනවා. ඊළඟට ගත්තම දේශීය ආදායම් දේශීය ආදායම් පනතට අනුව පත්‍රයක් ඔයාලට හම්බ වෙනවා. එතකොට account එක ඕපන් කරන්න ගියාම ඔයා මේ account එකට සල්ලි දාන්නේ කොහොමද? ඔයා රැකියාවක් කරනවාද? ඔයාලට මාසික ආදායම කීයද? ඔන්න ඔය වගේ විස්තර ටිකක් දාන්න පත්‍රයක් හම්බ වෙනවා. එතකොට ඔයා ගෙදරින් නම් සල්ලි අරගෙන දාන්න දෙමව්පිය දෙන සල්ලි නම් ඔයාගේ account එකේ දාන්න ඔයාගේ පවුල් ප්‍රේෂණ ඔන්න ඔය වගේ දේවල් තියෙනවා. ඊළඟට ඔයා පිළිබඳ තොරතුරු ගන්න පත්‍රයක් තියෙනවා. ඒකට අපි කියනවා ගනුදෙනුකරු පිළිබඳ තොරතුරු ලබා ගැනීමේ පත්‍රය. හරි නේද? හා. එතකොට මෙන්න මේ කියන දෙකම මෙන්න මේ කියන කරුණු ටික මේ accounts දෙකටම අදාළ වෙනවා. එතකොට මේ කොළ ටික ඔක්කොම fill කරලා දුන්නම ID එක දුන්නම දැන් නම් සමහර බැංකුවල මේ ඔයා fill කර කර ඉන්න ඕනේ. ඔයාගේ විස්තර ටික අහගෙන එයාලා fill කරනවා. ඔයාට අන්තිමට අස්සම දාන්න විතරයි තියෙන්නේ. මේ ටික කරලා ඔයා දුන්නම ඔයාට ඉතිරි කිරීමේ ගිණුම් වලට නම් මම අර කලින් කිය පාස්බුක් එකක් හම්බ වෙනවා. පාස්පොතක් හම්බ වෙනවා. ස්ථාවර තැන්පතුවකට නම් ස්ථාවර තැන්පතු සර්ටිෆිකේට් එක සහතිකයක් හම්බ වෙනවා. හරි නේද? එහෙනම් ඔයාලට ඒ කරුණු දෙක පැහැදිලි. එතකොට මේ පාස්බුක් එක ගත්තාම පාස්බුක් එකේ ඔයාට මුදල් තැන්පතු කරනකොට මුදල් ආපසු ගන්නකොට මේ සිද්ධ වෙන ගනුදෙනු ඔක්කොම මේ පාස්බුක් එකේ සටහන් වෙනවා.
පොලි එකතු වෙන ඒවාත් ඇතුළත්. එතකොට ආ පොත ගිහින් බැංකුවට දුන්නම මේක අප්ඩේට් කරලා දෙන්න කිව්වම යාලා අප්ඩේට් කරලා දෙනවා. හරි නේද? හරි. එහෙනම් ඔන්න ඔය කරුණු ටික හොඳට ඔළුවට දාගන්න. පොඩ්ඩක් වීඩියෝ එක දිගයි. හැබැයි සරල කරුණු ටිකක් මම ඔයාලට මයින්ඩ් මැප් එකක් හදලා දුන්නා. අද අපි කතා කරන්නේ මොන ටිකද කියන තැනට එනකන් අපි කතා කරමු. හරි නේද? එහෙනම් මෙන්න මේ කරුණු ටික මතක තියාගන්න. සමහරවිට අහන්න පුළුවන් ඉදිරි කිරීමේ කිනුවක් ආරම්භ කිරීමේදී අවශ්‍ය වෙන ලියකෙල මොනවාද? ආරම්භ කිරීමේ ක්‍රියාපටි පාඩේ ලියා දක්වන්න. ඔන්න වගේ දේවල් යන්න පුළුවන්. එතකොට මෙතෙන්දි පාස්බුක් එක මෙතෙන්දි සහතිකයක් විතරයි හම්බ වෙන්නේ. ඒක මතක තියාගන්න ඕන. හරි නේද? හරි. එහෙනම් මේ ටික හොඳට ඔළුවට දාගන්න. අපි ඊළඟ වීඩියෝ එකකින් අනිවාර්යයෙන්ම හම්බෙමු. එතකන් දැන් මේ වෙනකොට බලන්න පාඩමට දාලා වීඩියෝස් 3ක් තියෙනවා. වීඩියෝස් 3ම හොඳට බලලා හොඳට ඔළුවට දාගෙන ඉන්න. අපි ඊළඟ වීඩියෝ එකකින් ඉක්මනට හම්බෙමු. කෙනාදෙන දේවපදේ මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම්, ඔයාලට පැහැදිලි වුණා නම් අනිවාර්යයෙන්ම මේක යාළුවන්ට ෂෙයා කරන්න. ඒ වගේම මේක ඔයාලට පැහැදිලි වුණා නම් ඒක දැනගන්න අපිට කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම වීඩියෝ එක ලයික් කරන්න. අපි ඊළඟ වීඩියෝ එකත් එක්ක ඉක්මනටම හම්බෙමු.